මේ ඔයාලගේ අර 4 වෙනි පාඩමේ ආකල්ප පිළිබඳ න්‍යායන් කියන කොටසේ 4 වෙනි පාඩමේ 4 ආකල්ප පිළිබඳ න්‍යායන් පේනවා ඇති නේද? මේ ආකල්ප පිළිබඳ න්‍යායන් කියන එකේ හරිද? 4 මෙන්න මේකේ තියෙනවා සමතුලිත න්‍යාය කියලා එකක්. මොකක්ද? සමතුලිත න්‍යාය කියලා එකක්. සමතුලිත න්‍යාය කියලා එකක් මම පැහැදිලි අකුරෙන් ලියන්නම්. හරිද? මේ සමතුලිත න්‍යාය කියලා කියන්නේ පුජ්‍යලයෙකු විසින් දරනු ලබන බලපෑම් සහ විශ්වාසයන් අතර අනුකූලතාවය කියන එක. මොකක්ද? ඔන්න මම පැහැදිලිව ලියනවා බලා ගන්න. මොකක්ද? පුජ්‍යලයෙකු විසින් දරනු ලබන බලපෑම් සහ විශ්වාසයන් අතර අනුකූලතාවයයි. ඔන්න 4 ආකල්ප පිළිබඳ න්‍යායන්. ඒකේ තියෙනවා සමතුලිත න්‍යාය කියලා එකක්. සමතුලිත න්‍යාය කියලා කියන්නේ පුජ්‍යලයෙකු විසින් දරනු ලබන බලපෑම් සහ විශ්වාසයන් අතර අනුකූලතාවය. මොනවද? පුජ්‍යලයෙකු විසින් දරනු ලබන බලපෑම් සහ විශ්වාසයන් අතර අනුකූලතාවය සමාන වෙන විදිහ. මෙන්න මේකට තමයි සමතුලිත න්‍යාය කියලා කියන්නේ. තේරුණාද? දැන් බලන්න මේක තව ටිකක් පැහැදිලි කරනවා. මෙන්න මේක තමයි විභාගෙට ගිහින් සමතුලිත න්‍යාය කියලා අහුවාම ලියන්න ඕනේ. මොකද්ද? පුජ්‍යලයෙකු විසින් දරනු ලබන බලපෑම් සහ විශ්වාසයන් අතර අනුකූලතාවය. මෙන්න පොයින්ට් එක. හරිද? ඕක තමයි ලියන්න ඕනේ. ඊට පස්සේ මේක අපි පැහැදිලි කරනවා. කොහොමද පැහැදිලි කරන්නේ? මෙන්න මෙහෙම. හරිද? සාමාන්‍යයෙන් පුජ්‍යලයෙකු වෙනත් පුජ්‍යලයෙකු සහ ආකල්ප වස්තුවක් විස්තර කරනවා. මේකෙන් කෙරෙන්නේ මොකක්ද? බලා ගන්න. මේකෙන් කෙරෙන්නේ නෙමෙයි කියවෙන්නේ මොකක්ද? බලා ගන්න. කියවෙන්නේ මෙන්න මේක. හරිද? පේනව නේද? බලන්න. සාමාන්‍යයෙන් හරිද? පුජ්‍යලයෙකු මම පැහැදිලි කරන්නම්. පුජ්‍යලයෙකු වෙනත් පුද්ගලයෙකු සහ ආකල්ප හරිද? වස්තුවක් අනුව ආකල්ප වස්තුවක් දෙකම එකට ආකල්ප වස්තුවක් අනුව විස්තර කෙරේ. ඒ කියන්නේ හරි අහගන්න. සාමාන්‍යයෙන් පුජ්‍යලයෙකු වෙනත් පුජ්‍යලයෙකු සහ සාමාන්‍යයෙන් පුජ්‍යලයෙකු හරිද? වෙනත් පුජ්‍යලයෙකු සහ ආකල්ප වස්තුවක් දෙකකට ආකල්ප වස්තුවක් කවුද? පුජ්‍යලයෙකු වෙනත් පුජ්‍යලයෙකු සහ ආකල්ප වස්තුවක් අනුව විස්තර කෙරේ. මේක ආකාර 3කින් විස්තර වෙනවා. පැහැදිලිද? පළවෙනි ආකාරය තමයි හරිද? පළවෙනි ආකාරය තමයි මේක ආකාර 3යි.
හරිද? පළවෙනි ආකාරය තමයි අනෙක් පුද්ගලයා පිළිබඳ පළමු පුද්ගලයාගේ ඇගීම ඔන්න පළවෙනි ආකාරය මේක සිද්ධ වෙන. හරිද? මම මේ චුට්ටක් ඉතිලා දෙවෙනි එක ලියන්නම්. දෙවෙනි ආකාරය තමයි ආකල්ප වස්තුව. මොකක්ද? ආකල්ප වස්තුව පිළිබඳ පළමු පුද්ගලයාගේ ඇගීම. තුන්වෙනි ආකාරය තමයි හරිද? ආකල්ප වස්තුව පිළිබඳව හරිද? පිළිබඳව අනෙක් පුද්ගලයාගේ ඇගීම. දැන් හොඳට බලන්න. දැන් මෙතන කියනවා මොකක්ද කියන්නේ? සාමාන්‍යයෙන් පුද්ගලයෙකු වෙනත් පුද්ගලයෙකු සහ ආකල්ප වස්තුවක් අනුව විස්තර කෙරේ. ඒක විස්තර කරන ආකාර තුන කොහොමද? අනෙක් පුද්ගලයා පිළිබඳ පළමු පුද්ගලයාගේ ඇගීම. දෙවැනි එක ආකල්ප වස්තුව පිළිබඳව පළමු පුද්ගලයාගේ ඇගීම. තුන්වෙනි එක ආකල්ප වස්තුව පිළිබඳ අනෙක් පුද්ගලයාගේ ඇගීම. මෙතන තියෙන්නේ අනෙක් පුද්ගලයා. දැන් හිතන්න කවුද පුද්ගලයෝ දෙන්නෙක් ගන්න අපේ කවුද? දීපානි. හරිද? දීපානි දිලානි ගන්න. ඔන්න එක පුද්ගලයෙක් කවුද? හරිද? දිලානි. හරිද? අනිත් පුද්ගලයා කවුද? පළමු පුද්ගලයා දීපානි. හරිද? ඔන්න. හරිද? ඊට පස්සේ ආකල්ප වස්තුව කියලා කියන්නේ මොකක් හරි දරන ආකල්පමය දෙයක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම විවාහය. හරිද? ආකල්ප වස්තුව තමයි විවාහය. හරිද? ඔන්න දැන් හොඳට අහගන්න. බලාගන්න. හරිද? අනෙක් පුද්ගලයා පිළිබඳ පළමු පුද්ගලයාගේ ඇගීම. දැන් මෙතන පළමු පුද්ගලයා කවුද? දීපානි. අන්න එහෙනම් අනෙක් පුද්ගලයා කවුද? දිලානි. ඔන්න එහෙනම් මේකේ පළවෙනි එක තමයි දීපානි දිලානි ගැන හිතන විදිහ. තේරුණාද? අපි මෙතනින් ලියා ගන්නවා කවුද? දීපානි දිලානි ගැන හිතන විදිහ. හිතන විදිහ කියන්නේ දරන ආකල්පය. හරිද? හිතන විදිහ. ඔන්න පළවෙනි එකට උදාහරණ. ඊට පස්සේ බලන්න දෙවෙනි එක ආකල්ප වස්තුව පිළිබඳ පළමු පුද්ගලයාගේ ඇගීම. මොකක්ද දැන් ආකල්ප වස්තුව? විවාහය. කවුද එතකොට පළමු පුද්ගලයා? දීපානි. අන්න එහෙනම් විවාහය ගැන හරිද? දීපානිගේ ආකල්පය. පැහැදිලිද? ආකල්ප වස්තුව තමයි විවාහය පිළිබඳව පළමු පුද්ගලයා කවුද? දීපානි. දීපානිගේ ඇගීම. ඒක තමයි මේ දෙවෙනි එක. තුන්වෙනි එක තමයි ආකල්ප වස්තුව පිළිබඳ අනෙක් පුද්ගලයාගේ ඇගීම. කවුද අනෙක් පුද්ගලයා? අපේ දිලානි. කවුද අනෙක් පුද්ගලයා මෙතන? දිලානි. ආකල්ප වස්තුව මොකක්ද? විවාහය. එහෙනම් තුන්වෙනි එකෙන් කියවෙන්නේ දිලානි විවාහය ගැන හිතන විදිහ. හිතන ආකල්පය. ඔන්න එහෙනම් හොඳට අහගන්න. අපි කතා කරන්නේ හතරෙන ආකල්ප පිළිබඳ න්‍යායන් ගැන. මේකෙදි අපිට හම්බෙනවා මොකක්ද? සමතුලිත න්‍යාය කියන එක. මොකක්ද අපිට හම්බෙන්නේ? සමතුලිත න්‍යාය කියන එක. පැහැදිලිද? සමතුලිත න්‍යාය කියලා කියන්නේ මොකක්ද? බලන්න. පුද්ගලයෙකු විසින් දරනු ලබන බලපෑම් සහ විශ්වාසයන් අතර අනුකූලතාවය කියන එක. අපි ඒක තවදුරටත් පැහැදිලි කරනවා කොහොමද? සාමාන්‍යයෙන් පුද්ගලයෙකු වෙනත් පුද්ගලයෙකු සහ ආකල්ප වස්තුවක් අනුව විස්තර කෙරේ. ඒකේ ආකාර තුනයි. මොකක්ද පළවෙනි එක?
අනෙක් පුද්ගලයා පිළිබඳ පළමු පුද්ගලයාගේ ඇගීම. දෙවෙනි එක මොකක්ද? ආකල්ප වස්තුව පිළිබඳ පළමු පුද්ගලයාගේ ඇගීම. තුන්වෙනි මේ කරුණ මොකක්ද? තුන්වෙනි ආකාරයේ ආකල්ප වස්තුව පිළිබඳ අනෙක් පුද්ගලයාගේ ඇගීම. හරිද? ඔන්න දැන් අපි අපේ පන්තියේ ඉන්න ළමයි දෙන්නෙක් අරගෙන මෙතෙන්ට දාලා අපි මේක පැහැදිලි කරනවා. අනෙක් පුද්ගලයා. කවුද අනෙක් පුද්ගලයා? දිලානි. පිළිබඳ පළමු පුද්ගලයා විදිහට අපි දානවා දීපානි. මෙහෙනම් කියන්නේ මොකද්ද? දීපානි දිලානි ගැන හිතන විදිහ. පැහැදිලිද? ඊට පස්සේ දෙවෙනි එක මොකද්ද? දෙවෙනි කරුණෙන් පැහැදිලි වෙන්නේ ආකල්ප වස්තුව පිළිබඳව පළමු පුද්ගලයාගේ ඇගීම. ආකල්ප වස්තුවට අපි දානවා විවාහය. මොකක් හරි ආකල්පමය වස්තුවක්. විවාහය හරි මොනවා එහෙම දානවා. අන්න විවාහය. විවාහය ඒ කියන්නේ ආකල්ප වස්තුව. ඒ කියන්නේ විවාහය පිළිබඳ පළමු පුද්ගලයා. කවුද පළමු පුද්ගලයා? දීපානි. දීපානිගේ ඇගීම. එහෙනම් කියන්නේ විවාහය ගැන දීපානිගේ ආකල්පය හැඟීම. තුන්වෙනි එක ආකල්ප වස්තුව. ඒ කියන්නේ විවාහය. විවාහය පිළිබඳ අනෙක් පුද්ගලයාගේ ඇගීම. කවුද අනෙක් පුද්ගලයා? දිලානි. අන්න එහෙනම් තුන්වෙනි එක පැහැදිලි කරනවා දිලානි විවාහය ගැන හිතන විදිහ. එතකොට දීපානි දිලානි ගැන හිතන විදිහ, විවාහය ගැන දීපානි ගැන හිතන විදිහ, දිලානි දීපානි ගැන හිතන විදිහ. පැහැදිලිද? පැහැදිලිද? තේරුණාද? අන්න එහෙනම් මේක තමයි මේ පුජ්‍යලයක විසින් දරන ලබන බලපෑම් සහ විශ්වාසයන් අතර අනුකූලතාවය කියලා කියන්නේ. ඒක තවදුරටත් පැහැදිලි කරනකොට මොකක් කියනවද? සාමාන්‍යයෙන් පුජ්‍යලයක වෙනත් පුජ්‍යලයක සහ ආකල්ප වස්තුවක් අනුව විස්තර කෙරේ ආකාර තුනකින් තියෙනවා. පැහැදිලිද? ඕක දැන් අපි ඔය පොතේ තියෙනව නේද? ඔයාගේ ත්‍රිකෝණ දාලා උගන්වලා. ත්‍රිකෝණ දාලා හරිද? බලන්නේ ත්‍රිකෝණවල තියෙන්නේ මොනවද කියලා දැන් මේක බලා ගන්න. හරිද? මතක තියාගන්න. දැන් බලන්න ත්‍රිකෝණ මොනවද? හරිද? ඔහොම තියෙනව නේද? මෙහෙම ත්‍රිකෝණයක්. කොහොමද? පළවෙනි එක දැන් අපි මෙතන දාගමු ඉලක්කම් ටිකක්. හරිද? හරිද? දීපානි තමයි අපි මේ ත්‍රිකෝණේ තියෙන විදිහට දාගමු. දීපානි තමයි P. හරිද? කවුද? දීපානි සමානයි P. ඇයි අපි මේ P දාන්නේ? අර මේ ත්‍රිකෝණේ තියෙන ටික ඔයාගේ අච්චු පොතේ ත්‍රිකෝණේ තියෙන ඉංග්‍රීසි අක්ෂර ටික තමයි අපි දාන්නේ. හරිද? හරිද? ඊට පස්සේ අපි දිලානිට දාගමු පොතේ තියෙන එක මොකද්ද? O. හරිද? ඊට පස්සේ අපි විවාහයට දාගමු. විවාහයට අපි දාගමු X. හරිද? ඔන්න දැන් දීපානි P, දිලානි O, විවාහය X. හරිද? දැන් එන්නකො ත්‍රිකෝණ ටිකට. පළවෙනි ත්‍රිකෝණේ කොහොමද තියෙන්නේ? මෙහෙම ත්‍රිකෝණේ තියෙනවා. උඩම තියෙනවා P. P කියන්නේ කවුද? අපේ දීපානි. ඊට පස්සේ මෙන්න මෙතන ධන ලකුණක් තියෙනවා. මෙතන X ලකුණක් තියෙනවා. මෙතන ආයේ ධන ලකුණක් තියෙනවා. මෙතන O තියෙනවා. මෙතන ධන ලකුණ තියෙනවා. මේකෙන් කියවෙන්නේ මොකක්ද? දැන් මතකද? කවුද? P කියන්නේ කවුද? දීපානි. O දිලානි. විවාහය X. දැන් දීපානි කියන්නේ මොන පුජ්‍යලයද? පළමු පුජ්‍යලයා. මම පළවෙනි එකේම ලියන්නම් හරිද? පළමු පුජ්‍යලයා. හරිද? තේරුණාද? X කියන්නේ මොකක්ද? X කියන්නේ ආකල්ප වස්තුව. මොකක්ද? ආකල්ප වස්තුව. O කියන්නේ මොකක්ද? O කියන්නේ දිලානි. හරිද? ඔන්න තියෙනවා. දැන් මෙතන තියෙනවා ධන ලකුණක්. පැහැදිලිද? ධන ලකුණු 3ක් තියෙනවා. ඒ කියන්නේ පළමු පුජ්‍යලයා නොහොත් අපේ කවුද? දීපානි. කා ගැනද? මෙතන ඉන්නේ ආකල්ප වස්තුවේ කියන්නේ මොකක්ද? අපි මෙතන ලියාගමු දීපානි, දිලානි. හරිද? දෙවෙනි පුජ්‍යලයා. දෙවෙනි පුජ්‍යලයා විවාහය. ඔන්න දීපානි විවාහය ගැන හිතන්නේ. ඒ කියන්නේ පළමු පුජ්‍යලයා ආකල්ප වස්තුව ගැන හිතන්නේ ධනාත්මකව. ඒකයි ධන ලකුණ තියෙන්නේ. පැහැදිලිද? පැහැදිලිද? ඔන්න කියනවා එහෙනම් අනෙක් පුජ්‍යලයා පිළිබඳ පළමු පුජ්‍යලයාගේ ඇගීම මෙන්න
අනෙක් පුජ්‍යලයා මෙතන ඉන්නවා. හරිද? අනෙක් පුජ්‍යලයා මෙතන ඉන්නවා. අනෙක් පුජ්‍යලයා පිළිබඳ කියන්නේ දිලානි පිළිබඳ කාගේද? දීපානිගේ ඇගීම මොනාත්මකයිද? ධනාත්මකයි. හරිද? ඊට පස්සේ දෙවෙනි එක මොකද්ද? ආකල්ප වස්තුව පිළිබඳ පළමු පුජ්‍යලයාගේ ඇගීම. මෙන්න ආකල්ප වස්තුව මොකක්ද? විවාහය x. පළමු පුජ්‍යලයා කවුද? දීපානි. යන්න ආකල්ප වස්තුව පිළිබඳ ඒ කියන්නේ මෙන්න මේ x එහෙමත් නැත්නම් විවාහය පිළිබඳ පළමු පුජ්‍යලයාගේ ඇගීම මොනාත්මකයිද? ධනාත්මකයි. තේරුණාද? ඊට පස්සේ මේකේ තුන්වෙනි එක මොකද්ද? ආකල්ප වස්තුව පිළිබඳ අනෙක් පුජ්‍යලයාගේ ඇගීම. මෙන්න ආකල්ප වස්තුව. ඒ කියන්නේ විවාහය මෙන්න අනිත් පුජ්‍යලයා. කවුද? දිලානි. අන්න එහෙනම් ආකල්ප වස්තුව පිළිබඳව අනෙක් පුජ්‍යලයාගේ ඇගීම මොනාත්මකයිද? ධනාත්මකයි. ඕක තමයි ඔයාගේ පොතේ පළවෙනි ත්‍රිකෝණයෙන් පෙන්නලා තියෙන්නේ. පැහැදිලිද? විශේෂත්වය ධන ලකුණු 3යි. පළවෙනි පුජ්‍යලයා දෙවෙනි පුජ්‍යලයා පිළිබඳව ධනාත්මකයි. හරිද? දෙවෙනි පුජ්‍යලයා විවාහය පිළිබඳ මේ ආකල්පය ගැන ධනාත්මකයි. පළවෙනි පුජ්‍යලයාත් ආකල්ප වස්තු ගැන ධනාත්මකයි. අන්න එහෙනම් මේ තුන් දෙනා මේ පුජ්‍යලයෝ දෙදෙනා සහ ආකල්ප වස්තුව අතර තියෙන්නේ මොනාත්මක දෙයක්ද? ධනාත්මක දෙයක්. සමතුලිතයි. පැහැදිලිද? ඔන්න දැන් එනවා දෙවෙනි ත්‍රිකෝණෙට. මොකක්ද දෙවෙනි ත්‍රිකෝණේ තියෙන්නේ බලන්න. හරිද? බලන්න පොතේ. දෙවෙනි ත්‍රිකෝණේ මෙහෙම තියෙනවා. හරිද? මෙතන ඉන්නවා අපේ දීපානි පළමු පුජ්‍යලයා. හරිද? මෙතන ඉන්නවා අපේ දිලානි දෙවන අනිත් පුජ්‍යලයා. මෙතන තියෙනවා අපේ ආකල්ප වස්තුව. හරිද? බලන්න පළවෙනි එක p සහ x. ඒ කියන්නේ මොකක්ද? කවුද? දීපානි සහ විවාහය අතර ආකල්පය ඍණාත්මක තියෙනවා. හරිද? තේරුණාද? අන්න විවාහය කියන්නේ ආකල්ප වස්තුව සහ දෙවන පුජ්‍යලයා අතර ධනාත්මක ආකල්පයක් තියෙනවා. හරිද? ඊට පස්සේ පළවෙනි පුජ්‍යලයා දෙවෙනි පුජ්‍යලයා ගැන මොකක්ද? ධනාත්මකයි. අන්න දැන් බලන්න. හරිද? කොහොමද? අපි මේකෙන් දාලා බලමු. බලන්න. අනෙක් පුජ්‍යලයා පිළිබඳ පළමු පුජ්‍යලයාගේ ඇගීම. අනෙක් පුජ්‍යලයා තමයි දිලානි. අන්න දිලානි පිළිබඳ පළමු පුජ්‍යලයා වෙච්ච දීපානිගේ ඇගීම මොනාත්මකයිද? ධනාත්මකයි. දෙවෙනි එක බලන්න. ආකල්ප වස්තුව පිළිබඳ පළමු පුජ්‍යලයාගේ ඇගීම. ආකල්ප වස්තුව තමයි මේක. පළමු පුජ්‍යලයා මෙතන ඉන්නේ p යන්න. ආකල්ප වස්තුව ගැන පළමු පුජ්‍යලයාගේ ඇගීම හිතීම මොකද්ද? ඍණාත්මකයි. තුන්වෙනි එක බලන්න. ආකල්ප වස්තුව පිළිබඳ අනෙක් පුජ්‍යලයාගේ ඇගීම. මෙන්න ආකල්ප වස්තුව මෙන්න අනිත් පුජ්‍යලයාගේ ඇගීම මොකක්ද? ධනාත්මකයි. එහෙනම් දැන් මේකේ වගේ නෙමෙයි මේකේ පළමු පුජ්‍යලයා ආකල්ප වස්තුවත් එක්ක තියෙන ඇගීම මොනවද? ඍණාත්මකයි. පළමු පුජ්‍යලයා අනිත් පුජ්‍යලයාත් එක්ක තියෙන ඇගීම ධනාත්මකයි. දෙවෙනි පුජ්‍යලයා ආකල්ප වස්තුවත් එක්ක තියෙන ඇගීම ධනාත්මකයි. පැහැදිලිද? අපි තව එක රූපයක් අඳිමු. ඔය විදිහටම තමයි යෝක යන්නේ. මෙන්න තුන්වෙනි රූපේ බලන්න. මෙතන පළමු පුජ්‍යලයා, මෙතන අනෙක් පුජ්‍යලයා, මෙතන ආකල්ප වස්තුව. එහෙනම් පළමු පුජ්‍යලයා ආකල්පමය වස්තුවත් එක්ක තියෙන ඇගීම ඍණාත්මකයි. හරිද? 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 තේරුණාද? ඊට පස්සේ පළමු පුජ්‍යලයා අනෙක් පුජ්‍යලයා පිළිබඳව තියෙන ඇගීම ඍණාත්මකයි. හරිද? අන්න දීපානි දිලානි ගැන තියෙන ඇගීම ඍණාත්මකයි. දීපානි විවාහය ගැන තියෙන ඇගීම ඍණාත්මකයි. හැබැයි දිලානි විවාහය ගැන තියෙන හැඟීම හිතීම ධනාත්මකයි. හරිද? ඔන්න ඔය විදිහට තමයි ඔයාගේ පොතේ ඔය අනිත්වා තියලා තියෙන්නේ. මෙතන දාන ඉලක්කමෙන් මෙයාට ධනාත්මකද ඍණාත්මකද කියලා හිතන්න. තේරුණාද? මේකේ ධනාකුරෙන් පෙන්වන්නේ ධනාත්මක කියන එක, ඍණාකුරෙන් පෙන්වන්නේ ඍණාත්මක කියන එක. තේරුණාද? ඊට පස්සේ හරිද? සමතුලිත ත්‍රිකෝණවල ලියා ගන්න තරුවක් දාලා මොකක්ද? සමතුලිත ත්‍රිකෝණවල සම්බන්ධතා ස්ථායි අපි කියනවා ස්ථාවරයි කියලා. ස්ථායි වන අතර
ස්ථායි වන අතර ස්ථායි වන දෙකෙන් එකක් වන අතර අනික්වා කියන්නේ මොනවද? මේ සමතුලිත නොවනෙව්වා. හරිද? මේ සමතුලිත නෑ. එකක් ඍණ එකක් ධන එහෙම. අනික්වා අස්ථාවර වේ. අස්ථාවර වේ. මෙන්න එහෙනම් සමතුලිත න්‍යාය පිළිබඳව තමයි මේ අදහස් කරේ. ආයෙ මුලින් ඉඳන් එකපාරක් වේගෙන් කිව්වොත් 4 ආකල්ප පිළිබඳ න්‍යායන් අපිට හම්බෙනවා එකක් සමතුලිත න්‍යාය කියලා. හරිද? සමතුලිත න්‍යාය කියලා කියන්නේ පුජ්‍යලයකු විසින් දරනු ලබන බලපෑම් සහ විශ්වාසයන් අතර අනුකූලතාවයයි. පුජ්‍යලයකු විසින් දරනු ලබන බලපෑම් සහ විශ්වාසයන් අතර අනුකූලතාවයයි. හරිද? ඊට පස්සේ අපි ඒක තව හඳුන්වනවා කොහොමද සාමාන්‍යයෙන් පුද්ගලයෙකු වෙනත් පුද්ගලයෙකු හා ආකල්ප වස්තුවක් අනුව විස්තර කරේ. විස්තර කරන විදි තුනයි. ඒ තුනෙන් පළවෙනි එක තමයි මොකක්ද? අනෙක් පුද්ගලයා පිළිබඳ පළමු පුද්ගලයාගේ ඇගීම. දෙවෙනි විස්තර කරන විදිහ ආකල්ප වස්තුව පිළිබඳ පළමු පුද්ගලයාගේ ඇගීම. තුන්වෙනි එක ආකල්ප වස්තුව පිළිබඳ අනෙක් පුද්ගලයාගේ ඇගීම. අපි මෙතන හැඳින්වුවා අනෙක් පුද්ගලයා අයා දිලානි, පළමු පුද්ගලයා දීපානි. ආකල්පමය වස්තුව තමයි විවාහය. අන්න එහෙනම් පළවෙනි එක අනෙක් පුද්ගලයා කියන්නේ දිලානි පිළිබඳව දීපානිගේ ඇගීම. දිලානි ගැන දීපානි හිතන විදියගේ ඇගීම. ආකල්ප වස්තුව විවාහයනේ. විවාහය පිළිබඳ පළමු පුද්ගලයා හැවත් දීපානිගේ ඇගීම. මෙන්න අපි මෙතන පොඩියට ලියාගත්තා. තුන්වෙනි එක ආකල්ප වස්තුව කියන්නේ විවාහය පිළිබඳ අනෙක් පුද්ගලයා හැවත් දිලානිගේ ඇගීම. ඔන්න ලිව්වා. ඊට පස්සේ අපි හඳින්නුවා පොතේ ත්‍රිකෝණ තියෙන හින්දා ත්‍රිකෝණවල දාලා තියෙන අක්ෂර P දීපානි, O දිලානි, X කියන්නේ විවාහය. දීපානි කියන්නේ පළමු පුද්ගලයා, දිලානි කියන්නේ දෙවන පුද්ගලයා. හරිද? විවාහය තමයි මොකක්ද? අපේ සංකල්පමය වස්තුව. ඊට පස්සේ අපි ත්‍රිකෝණය ඇඳලා ඉවර වෙලා පෙන්නුවා. මෙන්න පළමු පුද්ගලයා, මෙන්න ආකල්පමය වස්තුව, මෙන්න දෙවන පුද්ගලයා. එහෙනම් පළමු පුද්ගලයා ආකල්පමය වස්තුවත් එක්ක තියෙන මොකද්ද? ඇගීම ධනාත්මකයි. එහෙනම් දෙවනි පුද්ගලයා ආකල්පමය වස්තුවත් එක්ක තියෙන ඇගීම ධනාත්මකයි. පළමු පුද්ගලයා දෙවන පුද්ගලයාත් එක්ක තියෙන ඇගීම ධනාත්මකයි. ඔහොම අපි රූප සටහනෙන් දන්දිමට ලියනවා. සමතුලිත ත්‍රිකෝණවල සම්බන්ධතා ස්ථායි වන අතර අනික්වා ස්ථාවර වේ. ඔන්න ඕක තමයි මම අර පොතේ දාන්නම් කියපු මේ ගෲප් එකට දාන්නම් කියපු ආකල්පමය පිළිබඳ න්‍යායන්. එතකොට මම මේක දාන්නම් කිව්වේ අර කලින් විභාගෙ ලියනකොට. හැබැයි ඒක මම අනුමාන බලනකොට දැනගත්තා ඉන්නේ නැහැ කියලා. ඒ වගේම ආවේ නැහැ. හැබැයි මම දැන් ඔයාට මේක විස්තර කරලා දානවා ගෲප් එකට. ඒ නිසා මේක හොඳට බලාගෙන යන්න.